ඔන්න එඩියුකම්පස් අපි අද කතා කරනවා එක්සත් අරාබි එමිරාජ්‍යයේ එමිරේට්ස් හතෙන් එකක් වෙන ඩුබායි ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. කාටද මේ ඩුබායි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන්? ඔව් ලංකාවේ O levels A levels කම්ප්ලීට් කරලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට ඩිප්ලෝමා මාස්ටර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙමත් නැත්නම් hospitality side එකකින් business side එකකින් business management IT management fashion designing වගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට මේ ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඇයි ඔයා ස්ටඩි වීසා එකක් වෙනුවෙන් ඩුබායි තෝරාගත්තේ යුත්තේ? ඔව් world recognized universities තියෙන රටක්. high quality education එකක් තියෙන රටක්. modern lifestyle එකක් luxury life එකක් ගත කරන්න පුළුවන් රටක්. ඊට අමතරව අඩු ටියුෂන් ෆී එකකින් low budget එකකින් ඇප්ලයි කරන්න පුළුවන් රටක්. 99.99ක වීසා සක්සස් රේට් එකක් තියෙන රටක්. විශේෂම දේ තමයි ඔයාලට මේ සඳහා IELTS ෂෝමනි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට 2 weeks වලින් සති දෙකකටත් වඩා අඩු කාලයකින් වීසා එක කරගෙන ඩුබායි වලට යන්න chance එක තියෙන නිසා ගොඩක් අය මේ විදිහට ඩුබායි වීසා එකක් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා. ඩුබායි වීසා එකක් ඇප්ලයි කරන ඔයාට අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තමයි ඩුබායි පිළිගත් යුනිවර්සිටි එකකින් නැත්නම් කොලෙජ් එකකින් ඉන්ස්ටිටියුට් එකකින් ඔයාට ඔෆර් ලෙටර් එකක් ඇඩ්මිෂන් ලෙටර් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. මොකද ඩිරෙක්ට් ඔයාට ඉමිග්‍රේෂන් එකත් එක්කලා ගනුදෙනු කරන්න හැකියාවක් නැහැ. ඔයාගේ යුනිවර්සිටි එක තමයි ඔයාගේ වීසා එක ප්‍රොසෙස් කරන්නේ. ඉතින් මේ වෙනුවෙන් ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක, එතකොට පාස්පෝර්ට් සයිස් ෆොටෝස්, ඔයාගේ এডুকেෂන් සර්ටිෆිකේට් මේක අනිවාර්යයෙන්ම ලීගල් වයිස් يعني ලීගලි ඩොකියුමන්ට්ස් වෙන්න ඕන এডুকেෂන් සර්ටිෆිකේට්. ඒ වගේම ඔයාට සමහර යුනිවර්සිටිස් ඉල්ලනවා ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස්, සමහර කොලෙජස් සහ ඉන්ස්ටිටියුට් නම් මේ වෙනුවෙන් ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නේ නැහැ. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා ඔයා තෝරාගන්න යුනිවර්සිටි එකත් එක්ක. ඔන්න ඔය කියන ඩොකියුමන්ට්ස් ටිකත් එක්කලා ඔයාට ඩුබායි වීසා එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි මේක ඩුබායි ඔයාට වීසා එක දෙන්නේ යූෂුවලි අවුරුද්දකට. ඊට පස්සේ ඔයාගේ කෝස් එකේ ඩියුරේෂන් එකත් එක්කලා ඔයාට පුළුවන් ඔයාගේ වීසා එක රිනිව් කරගන්න. ඒක ඔයාගේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් නම් බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒ තියෙන ඩියුරේෂන් එකට අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ වීසා එක දික් කරගැනීමේ හැකියාවක් ඩුබායි වල තියෙනවා. ඩුබායි ඔයාට ස්ටඩි කරන අතරතුරම පාර්ට් ටයිම් වර්ක් කරන්න ඔප්ෂන් එකක් නැත්නම් ඔපචුනිටි එකක් හදලා දීලා තියෙනවා. ඉතින් ලීගල් වයිස් පාර්ට් ටයිම් අලව්ඩ් රටක් තමයි ඩුබායි කියලා කියන්නේ. මීට අමතරව සමහර යුනිවර්සිටිස් තියෙනවා, සමහර කොලෙජස් තියෙනවා. ඔයාට පාර්ට් ටයිම් නෙමෙයි ෆුල් ටයිම් වැඩ කරන්න ඔපචුනිටි එකක් දීලා තියෙනවා. ඉතින් එතනදී ඔයා ස්ටුඩන්ට් වීසා එකක් යටතේ යන ස්ටුඩන්ට් කෙනෙක් නම් ෆුල් ටයිම් වැඩ කරන ගමන් ඔයාට සතියකට දවසක් දෙකක් වගේ පාර්ට් ටයිම් ස්ටඩි කරන්න chance එකක් තියෙනවා. අන්න මේක ඔයාට ඔපචුනිටි එකක් වෙනවා. ඔයාට chance එකක් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඔයාගේ කැරියර් එකයි ඔයාගේ এডুকেෂන් එකයි දෙකම බිල්ඩ් අප් කරගන්න. මේ වෙද්දි කැනේඩියන්, ඕස්ට්‍රේලියන්, බ්‍රිටිෂ්, යුරෝපියන් ඩුබායි වලට ඇවිල්ලා ඒගොල්ලන්ගේ යුනිවර්සිටි ස්ටැබ්ලිෂ් කරලා තියෙනවා ඩුබායි වල. ඉතින් මේ හරහා ඔයාට ඩිප්ලෝමා එකක හෝ ඔයාගේ බැචලර් එකේ අවුරුදු කිහිපයක් ඩුබායි තුල කම්ප්ලීට් කරලා ඔයාගේ ෆයිනල් ඉයර් වෙනුවෙන් ඔයාට මේ කියන කැනඩා වලට, යුරෝපයට, ඕස්ට්‍රේලියාවට වගේ වගේ ඩ්‍රීම් කන්ට්‍රි එකකට ට්‍රාන්ස්ෆර් වෙන්න ඔප්ෂන් එකක් හදලා දීලා තියෙනවා. රයිට්. ඩුබායි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී මොනවද ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ෆීල්ඩ්ස්? business management, hospitality and tourism management, IT, computer science, fashion designing වගේ fields වලින් ඔයාට study කරන්න පුළුවන් professional qualification එකක් build up කරගන්න හැකියාවක් තියෙනවා ඩුබායි තුල. right. කොහොමද ඩුබායි තුල ඔයාට යන living cost එක? මේක ඇත්තටම accommodation ගත්තාම අපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට නම් ඩුබායි යන්නේ අපේ ස්ටුඩන්ට්ලා ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවා ටිකක් අඩු බජට් එකකින් අඩු බජට් එකකින් එයාලගේ living expenses ටික cover කරගන්න. ඉතින් එහෙම ස්ටුඩන්ට් කෙනෙක්ට accommodation එකක්, share house එකක්, share apartment එකක් අපිට arrange කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිරම් 300 වගේ ඉඳන් ඉහළට. මේකත් ඉතින් depend වෙනවා ඇත්තටම තෝරාගන්න ඒ place එක අනුව. ඊට අමතරව transportation සහ food වෙනුවෙන් අපිට දිරම් 200ක වගේ මුදලක ඉඳලා පටන් ගන්න පුළුවන්. මේකත් ඉතින් අර තමන් කොච්චරක් expenses වෙන්නේ යොදවනවද කොහොමද වගේ lifestyle එක කියන එකත් එක්කලා ඩිපෙන්ඩ් වෙනවා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඩුබායි ඇප්ලයි කරන ඔයා ළඟ මොකද එක්ස්පෙන්සස් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන. ඉතින් සැලකිලිමත් වෙන්න ඇප්ලයි කරන ඉන්ස්ටිටියුට් එක රෙකග්නයිස්ඩ්ද කියලා. ඩුබායි කියලා කියන්නේ
එඩියුකේෂන් හබ් එකක් වගේම හොඳ බිස්නස් හබ් එකක්. ඉතින් ඔයාගේ ස්ටඩි පාත් එකයි කැරියර් පාත් එකයි දෙකම ඔයාට බිල්ඩ් අප් කරගන්න හොඳ ඔපචුනිටි එකක්